ආයුබෝවන් විනෝද සමය. ආයිබෝන් ඩහමාත්‍යා මම ඊයේ ගියානේ. මේ මොකද අර ගේ ඉස්සරහ අපිට තියෙන මේ මුරුංග ගහ කපලා දැම්මේ. අපේ ගෙදර? මුරුංග ගහ. ඔව්. තමයි දැක්කද ඒක? ඒක වැඩක් නෑ. මුරුංග ගහ තියලා මොකටද? ඒක නිකන් ගෙතත් කලුවර වැටෙනවා කිසි පළක් නෑ. අයියෝ මම ගස් කඩ කපලා දාන එක. අපරාධයක් කරලා තියෙන්නේ. ඇයි? ඇයි කියන්නේ ඉතින් ගෙදරට කවුරු හරි ආවොත් මුරුංගාත් තියන්න පුළුවන් නේ. ඒක. අඩන්න තමයි මුරුංගාත් තියන්න පුළුවන්. ඒක නෙමෙයි මේ අමාරුයි මොකද හැබැයි මේ පහුගිය ටිකේ කොහෙද නෑ මං ඊයේත් එන්න කියලා හැදුවා. ඔව්. ඊයේත් එන්න කියලා හදනකොටම කාලයකට පස්සේ අපේ රොසලින් නන්ද ආව දෙල්ගෙඩි දෙකකුත් අරගෙන. ඔය කිව්වේ සතු කන්ද රොසලින් නන්ද වෙන්නේ නෑ අර අමුතුමනක් ලැබිච්ච. එයා නෙමෙයි. බර්නස් කන්ද රොසලින් නන්ද. ආයි කියන්නේ අර සියාතු බාප්පා ඇදියෝතු බාප්පා සිඤ්ඤනි මහප්පා ඉන්නේ. ඔව් එයාගේ සහෝදරය ජෝජියාට පියෙන් යන්නේ සිඤ්ඤනු මහප්පා. සිඤ්ඤනු අබිලිනු අයියාගේ නංගිගේ රොසලින් නන්ද. ඒ මොකද ආවේ? ආවේ කියන්නේ මහත්තයා එයා ඇවිල්ලා එයාගේ දූරු 6 දෙනෙක් නේ. තාම මේ ඔව් දූරු 6 දෙනාම තාම ගෙවල් ගෙතර ඉන්නේ. ඉතින් මට කොහොම හරි කිව්වා මේ අමාර අයියා මේ ලොකු දුව සැට් කරලා දෙන්න කියලා. මම කිව්වා අනේ රොසලින් නැන්නේ. ඕනනම් දැන් කතා කරන්න එපා දැන් අවුරුදු ගාණක් වෙනවා මම ඔය ජොබ් එක අත්හැරලා කිව්වා. දැන් හැබැයි මගුල් ජෝඩු කරන්නෙම නැද්ද අමාර්ෂය? මගුල් කපුකම ඇවිල්ලා මහත්තයෝ දැන් out of date. out of date. අමාර්ෂය තොඳ ඉංග්‍රීසි කැලි අහුලගෙන තියෙනවා කොහෙද? ඕවා ඉතින් මන් තේරුමක් දන්නේ නැහැ කියනවට කියනවා. out of හැබැයි මොකද මහත්තයෝ out of date කියන්නේ? out of date කියන්නේ නම් මේ එහෙම මොකක්ද එකක් තියෙන out of date කියලා? out of date out of date ඒක මේ out of date කියලා තමයි කියන්නේ මේ date කියන්නේ මේ රටින්දි date කියන්නේ රටින්දි out of කියන්නේ පරණ වෙච්චට වෙන්නේ පරණ රටින්දි ඕහෝ මගුල් කම ඇවිල්ලා දැන් out of date කියන්නේ පරණ රටින්දි පරණ වෙනාගේ පරණේ කියන්නේ මාත්‍ර දැන් මම ওই අවුරුදු දෙකකට ඉස්සෙල්ලා මේකනේ අත්හැරියේ. අවුරුදු දෙකකට ඉස්සෙල්ලා මම ගියා එක කටයුත්ත සෙට් කරන්න කියලා මෙන්න මේ බලාබද්දරින් බහැලා ඇතැම්ම 16ක් අම්මු 16ක් අලි බද්ද කැලි. එහෙන් ගිහිල්ලා පොල් කිව්වම මගේ අම්මෝ තියෙන පොල් කන්ත්‍රා. පොල් වගේ තියෙන්නේ. නෑ පැලපොල්. තේරම පැලපොල් කියන්නේ. ඒගොල්ලන්ගේ ඔක්කොම. නෑ ඒගොල්ලන්ගේ මේ ගමේ. ඒගොල්ලන්ගේ වෙනම ඊපස්සේ ඒ කියන්නේ ඒගොල්ලෝ කිව්වා මනමාලි එක්ක මේ කතා කරන්න ඕනේ කිව්වා. කවුද කිව්වේ? ඒ මනමාල මහත්තයා. ඒක බුලන් ගෙවල් වලට ඒක. එහෙම බෑ. බස් ෆෝල්ටින් ප්ලේස් එක අවුරුදු දෙකක් කතා කරන්න ඕන. ඉතින් මනමාලට පුළුවන් ද කියලා හැව්වේ. ඒ කියන්නේ ළමයට බස් ෆෝල්ටින් ප්ලේස් එකට ගෙන්නලා. නෑ මේ කතාවෙත් ඇත්තක් තියෙනවා. දැන් ඒක තමයි සම්ප්‍රදාය. බස් ෆෝල්ටින් ප්ලේස් එකේ සාමාන්‍යයෙන් සෑහෙන කාලයක අවුරුද්දක් කමාරක් කතා කරලා තමයි දැන් හඳුනගන්න. ඔව්. එතෙන්දි මිනිහ කේන්දරට හදනවා වෙන්නේ නැති ඒගොල්ලෝ. මන්ද මොනව හදනවද කියලා දැන් අය දන්නවනේ. කොහොම ගහයෝ ආගෙන යම ඈ. ඉතින් මං කිව්වා ඕක ගිහින් ඉහි. මනමාලිගේ තාත්තට ඉහි. ගිහින් කිව්වා. ඔව් ඒවා කෙලින්ම කියන්න ඕනේ. කිව්වා මේ. ඔව්. පස්සේ විශ්වාස කරන්න මනමාලිගේ ඔය තාත්තා මයිදී ඔරෝල බැලුවත් චටා. මේ කනෙන් දුම් විසුණා. තමස සිගරට් බීලා හිටියේ. මොන සිගරට්ද අර ගහපු පාරනේ කනෙන් දුම් විසුණා. නෑ හැබැයි ගැව්වා. මෙහෙම තමයි ගන්න මේ එවන්න පුළුවන්ද? මේ ගෙදරට ගිහින්. පාස්සේ මටත් ඉතින් යකා නැහැ. එහෙනම් ඇයි හතේ කනුවට ගැහුවානේ මම හොල්මනේ කියලා. එහෙම මිනිහනේ මම මතක. ඔව් මට කේන්තිකත් නැගිට්ටා මම. ඔව් මාව යකා කෙලින්ම නැගිට්ටා. විශ්වාස කරන්න මහත්තයා බොරුවක් නම් හෙට ලෙටර් ඩිමාන්ඩ් එකක් එවන්න. කෙලින්ම මම ගෙදර ආවා. ගෙදර ආවා? ඔව්. ඉතින් වෙන්නේ යමු කරන්න බයයි නේ. ඔව් වයි. කෙලින්ම ගෙදර ආවා. ගෙදර ආවේ මේ ඇවිල්ලා තමයි ඉන්නේ. දැන් මගුල් කපුවම එදා ඉඳලා මත්තල දැන්. ඇත්තට මේ අමාර්සයියා ගැන මේ වයි ගතිගුණ බොහොම ශ්‍රේෂ්ඨ ගතිගුණ තියෙන කෙනෙක් කියන එක මට බය නැතුවම කියන්න පුළුවන්. මට නම් මහත්තයෝ මගේ ගුණ කවුරු හරි වර්ණනා කරනවා ඇත්ත වශයෙන්ම මට සැකයි. මොකද? මහත්තයා මට වැරද්දක් තියෙනවා පාරක් ගන්න. ඒ කියන්නේ මට සැකයි කියන්නේ මට කළ මේ
කප්ටාගේ කටේ කේජු කෑල්ල ගන්න නරිය එම්බල කපුටු ආමියේ. මේ අත්තටු දෙකක් ලස්සනයි, වලගෙත් ලස්සනයි, හොටක් ලස්සනයි, බඩත් ලස්සනයි කියලා කේජු කෑල්ල තට්ටු කරන්න ආවා. ඉතින් තම්සිගේ ඒ වගේ මගේ රබර් කෑල්ලට තම්සි තට්ටු කරන්න ඕන වර්ණා කළා මම වර්ණාවට. තම්සිගේ කේජු ඕනෙත් නෑ, රබර් ඕනෙත් නෑ. මම මේ කිව්වේ ඇත්තම මේ මට තේරෙන විදිහට. මම say අහංකාරකමක් නෑ. ඔය බොරු කියන්න ඕනේ නෑ. අහංකාරකම නෑ. අනිත් එක මහත්වෝ මිනිස්සෙක්. අහංකාර වෙන්න කාරණා කීපයක් තියෙන්න ඕන. එක්කෝ හොඳ ලස්සන ශ්‍රීදේවි කාන්තාවක් පිටිපස්සෙන් අරන් යන්න තියෙන්න ඕන. ඔව්. මාර්යාව. ඔව්. එහෙම නැත්නම් හොඳ ලස්සන දුවෙක් ඉස්සරහින් දක්කගෙන යන්න තියෙන්න ඕන. එහෙම නැත්නම් 2-in-1 සෙට් එකක් තියෙන්න ඕන. එහෙම නැත්නම් ටෙලිවිෂන් සෙට් එකක් තියෙන්න ඕන. එහෙමත් නැත්නම් හොඳ බංගලාවක් තියෙන්න ඕන. එහෙමත් නැත්නම් කනේ මයිල් හරි තියෙන්න ඕන. ඒ මොකුත් නැති හැලපෑවාගේ ඉන්න මගේ මොන ආඩම්බරකමක්ද මහත්තයෝ. අනේ ඒක නෙමෙයි මහත්තයෝ දැන් මේ මගෙන් ඉන්න කිව්ව කාරණාව මොකක්ද? මොකක්ද හැබැයි කාරණා? මේ හැමදාම මෙහෙම ඉඳලා බෑනේ ගමටට අපි සේවයක් කරන්න ඕන. ඒනේ මයි පොඩි සමාගමක් තියා මේ ගමට අදහස් කරන්නේ. එහෙමද? ඒකද මේ අද දවසකුත් ඔය අදහස මට. ඔව් මම පොඩි පොඩි වාර්තාවල ලියලා තියෙනවා මේ. ඔව් දැන් ඔය එනවා කියනකොට මේ අර එන්නේ අම්මෝ කවුද එන්නේ? කවුද කිව්වා හුඟකට කිව්වා. කවුද මෙම්බරුන් නැත්තේ නේද? ඔව් ඔක්කොම එනවා ඔක්කොටම කියලා තියෙනවා. ආහා බුලම්බි කෝ අපේ මෙම්බර් මහත්තයා. මෙම්බර් මහත්තයා එනවා. ආහා වාඩිව මේ කාපම් බුලත් අපි බුලත් ඉදි කන්න වෙලාව නේ. ආයි වන්න මෙම්බර් මහත්තයාට පුටුවක් මම කිව්වා. ඔව් මේ එහෙමනම් මේ රැස්වීම බර ගානක් තිබ්බා ඔක්කොම කැන්සල් කරා. ඔව් මේකට එන්නේ. මේකට එන්න සමහර. ආයි වචනයක් කිව්වොත් මම දන්නවා. කවදත් මෙම්බර් මහත්තයා තියෙනවා නේද? එහෙමනම් අද මූලාසනේ අපි හාමුදුරුවන්ට පවරන්න මගේ අදහස. හොඳයි. මටද? ඔව් එහෙනම් සන්තෝෂයෙන් මේක බාර ගන්න ඕන අපේ මේ වැඩ කටයුතු මේක. හොඳ නෑ. මේ බුරාමි මහත්මයා වාර්තාව ලියන්න මොකක් හරි. ලේකම් මහත්මයාට ඔව් මන් ලියන්නේ. ඔව් මට බොහොම සන්තෝෂයි මිසවත්. මම ඉහුණා සන්තෝෂයක් මගේ අම්මා මට කවියක් කියන්න හිතෙනවා මහත්මයා ගැන මං කියන්නද එහෙමනම්. මා ගැන. ඔව්. ඔව් මූලාසනේ දෙනවනේ. නරබායෙන් අවසරයි. වාඩි. දාන නිසා ඔබ හැම දෙයකට මුණ එළිය වටුනි අපගේ කන කොක් දැන සමහර අයට වූවත් ඔබ ගඳ පාන හාමු මැතිඳු අම්මපා මට හඳ පාන හරි හොඳයි. මටත් ඉතින් අමන්ස් අයියාගේ කවියට පොඩ්ඩක්වත් පිළිතුරක් නොදුන්නොත් ලෝකමාධිකමක් වෙනවා. ඉබේම ඉතින් ඒක එනවා. මේ මිනිහාගේ කියුම් දැන් මට ඇහෙනකොට අම්මපා අත දමන්නට හිතෙනවා කටට. එතකොට දැන් මට හරි හොඳයි අදට. ඒකත් හොඳයි. ඔව් කොහොම හරි පදේ හරිනේ. ඒ සන්තෝෂෙට හැන්දෑවේ තොට ළඟදී හමු වෙමු අටට. හරි. කවුරුත් සරසවි පහල වෙනවා කාට පුළුවන් කවිකම කාට දක්ෂකම තියෙනවා. ඔව් ඒක දැන් අවමත්. එහෙමනම් මේ අද පළමුවෙන්ම මේ මෙම්බර් මහත්මයා කතාව තමයි තියෙන්නේ. වැදගත් කතාවකට. එහෙනම් නෑ පොඩ්ඩක් ඉන්න. ඊට ඉස්සෙල්ලා මේ ප්‍රථමයෙන්ම සභාවේ අදහස මම ගැටින් ප්‍රකාශ කරන්න ඕනේ. ඒක මගේ යුතුයකමක්. අපේ පරමාර්ථය මේ ගමට සේවයක් කිරීම. එහෙමයි. ඒක දන්නවනේ 아무තුන් කියන්න ඕනේ නෑනේ. ඔව්. දැන් ඒව ලියා ගන්න ඕනේ. ඔව් ඒකම. දැන් කවුරුත් දන්නවා මගෙන් මේ ගමට සෑහෙන සේවයක් වෙලා තියෙනවා. එහෙමයි. වෙලා තියෙනවා. ඔව්. ඒක ලියා ගන්න. දැන් මේ ගම වැඩි හුඟක් දේවල් කියන්න ඕනේ නැහැ. මගේ මේ සේවය ප්‍රධාන සේවයක් වශයෙන් මට කිය හැකි අපි මේ ගම මැද්ද මම කඩයක් දැම්මා. සේරටම ඕන කෙනෙකුට ඇවිල්ලා බඩු ගන්න පුළුවන්. ඔව් නිකන් මට හම්බ වෙන්නේ නැහැ නේ සල්ලි වලටනේ මම. නිකන් කොහෙන්ද? ගරු සභාවෙන් අවසරයි නෝනාවරුනි මහත්තුරුනි මම මේ නැගී හිටියේ මේ නෑ ඕනයක් කියන්න ගරු ලේකම් මහත්තයා වශයෙන් ප්‍රශ්නයක් අහන්න. මම ගිය සතියේ මේ කඩේට පාන් භාගයක් ගන්නට ගියා. ඉතින් අපේ කඩේට. ඔව්. එහෙමයි. තව එක්කෙනෙක් පාන් භාගයක් ගත්තා ඒ වෙලාවෙම. ඉතින් මේ පාන් දෙකක් ගෙඩියයි හරි. ඔව්. ඉතින් මේ පාන් දෙකක් ගෙඩියයි හරි. ඔව් මේ පාන් ප්‍රශ්නයක් නෑ. එතන ප්‍රශ්නයක් නෑ. ඔව්. ඉතින් කාටද දෙන්නව? භාගයක් කෙල්ලුවට භාගයක් දෙන්න. මෙතන
මේ මම අහන්න සතුටුයි ගරු ලේකම් මහත්තයා වශයෙන් ගරු සභාපතිතුමාගෙන් ඒ පාන් රාත්තල දෙකට කපනකොට අර මැද කෑල්ලක් කපලා අස්කරේයි කියලා. දැන් ඒක මේ ඒක ප්‍රශ්නයක්. ඒව නිකන් මේ ඒක මම අහක දැම්මේ නෑ. ඒක මම මගේ අල්ලපු එහා පැත්තේ තියෙන මගේ තේ වතුර කඩේ. ඒකට ඒ පාන් පෙත්ත අරගන්නවා. ඔව් ඉතින් ඒ ප්‍රොජෙක්ට් එක ගත්තා නම් ඒකේ ඒකට රාත්තල හරිද එතන? පාන් භාග දෙකක් ප්‍රශ්නයක්. ඔව්. මොකද රාත්තල හරිය නැත්තේ. හරියට ඒ පාන් භාග දෙකයි ඒ පෙත්තයි කියනවල බලන්න හරියට රාත්තල නැහැ. හරි. ඒක බලන්න ඕනේ චැලෙන්ජ් කරනවා මම අභියෝග කරනවා. එහෙනම් මං ඉල්ල අස්තර ගන්නවා. එහෙනම් මම අස්තරනේ වත්තත් කවන්නේ. හරි හරි. අන්තික ඒ පාන් පෙත්තේ තමයි නියම ටේස්ට් එක තියෙන්නේ. මැද තියෙන පාන් පෙත්ත බොහොම රසයි. ඒකයි මම කඩේට ගන්නෙ. මිනිස්සුන්ට අපි හොඳ දේවල් දෙන්න එපා. ඔව් ඒකත් ඒක. ඉතින් දැන් මේ මෙම්බර් මහත්මයා පොඩ්ඩක් වචන සල්පයක් කතා කළා නම් හොඳයි නේද? ඔව් මෙම්බර් මහත්මයා. සභාවෙන් අවසර කමන්නේ මං හිටියට කමන්නේ වාඩි. සභාවෙන් අවසරයි නෝනාවරණි මහත්තුරුනි මේ මම ඉතින් මෙම්බර් කෙනෙක් වශයෙන් මේ ගමේ මෙම්බර් කෙනෙක් වශයෙන් මෙහි පත් කර ගැනීම ගැන මම ඉතාම සන්තෝෂ වෙනවා. මට ඒ වගේම හරිම මේ සන්තෝෂ නිසා මැට්ටෝසෙම හරිම සන්තෝෂයි මට. අන්න ඒක ගන්තලාව ගියාට පස්සේ ආවේ අදයි මාස්. හරිම මට හරිම සන්තෝෂයි. මේ මෙතන අඬනවා කියලා කියන්න ඕනේ. නෑ නෑ. කඳුළු